අද දවසේත් අපි විශේෂ වැඩසටහනක් එක තමයි What's Next තුලින් සම්බන්ධ වෙන්නේ. ව්‍යාපාරයක් ගොඩනැගූ අයෙකු හමුවීම ප්‍රවණතා හඹා යාමක් නොවේ. සමාජයට සැබෑ වෙනසක් කිරීමට තවත් කෙනෙක් ප්‍රබෝධමත් කරන දෙයක්. අද අපගේ ආරාධිතයා වන චාලක විජයනායක Green Light Solar ලංකා ආයතනයේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂකවරයයි. පසුගිය වසර 14 පුරාවම ඔහු ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති ගැන සිතන ආකාරය වෙනස් කරපු කෙනෙක්. නිහඬවම විශාල දායකත්වයක් දුන් කෙනෙක්. ක්ෂණික ලාභ ලබා ගැනීමට වඩා ස්ථාවරව සහ දීර්ඝකාලීන අරමුණක් වෙනුවෙන් කැපවුණු ඔහුගේ හඬ අද අපේ මේ සාකච්ඡාවට බොහෝම ලොකු වටිනාකමක් එකතු කරાવી කියලා අපි බලාපොරොත්තු වෙනවා. චාලක ඔබව අපගේ වැඩසටහනට ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. ඇත්තටම මේ වැඩසටහනකට සහභාගී වෙන්න නම් සිග්ගන ගොඩක් සන්තෝෂයි. මොකද මේ සන්තෝෂයි. ෆීල්ඩ් එකේ තියෙන ගොඩක් දේවල් දැනගත්ත දේවල් අපි තවත් කණෙක් එක්ක බෙදා හදා ගන්න හම්බ වෙන අවස්ථාවක්. ඉතින් ඒ ඉන්න මම හරි සතුටු වෙනවා මේ අවස්ථාවට සහභාගී වෙන්න. බොහොමත්ම ස්තුතියි අපත් එක්ක අද සම්බන්ධ වෙන එක ගැන. What's Next පොඩ්කාස්ට් එක තුලින් ඔබ දැන් වසර 14කට වැඩි කාලයක් සිට නිවස සඳහා සූර්ය බල ශක්තිය ලබා දීම සම්බන්ධයෙන් කටයුතු කරනවා. නිවස් වලට සූර්ය බල ශක්තිය දෙන එක ගැන. ඒ මුල් කාලයේදී ආපහු හැරිලා බලද්දී එදා සෝල තාක්ෂණය ගැන සමාජයේ තිබුණු සිතුවිල්ල ආකල්පය සහ අද තත්ත්වය බලනකොට ඔබ දකින ප්‍රධාන වෙනස්කම් මොනවාද? ඔව් ඇත්තටම සෝලා ශාස්ත්‍රයේ පටන් ගත්ත මුල්ම කාලේ ඉඳන් පටන් ගත්ත කම්පැනියක් විදියට කියන්නේ බේස්ම කාලේ පටන් ගත්ත කම්පැනියක් විදියට ලොකු දේවල් ටිකක් තියෙනවා. මොකද හේතුව දැන් ඒ කාලේ සෝල් එකක් අපි මට මතකයි පත්තරයක අපි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මම මේ කොච්චර බල්බ් ප්‍රමාණයක් දාන්න පුළුවන්ද ඔය වගේ මයින්ඩ් සෙට් එක ඇත්තට මිනිස්සු හිටියේ. දැන් සම්පූර්ණයෙන්ම ඒක වෙනස් වෙලා මේක දැන් දන්නවා සෝල් එකක් හයි කරලා බෙනිෆිට් එකක් ගන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට ගන්න පුළුවන් කියන අවබෝධය දැන් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ වසර ගණනාවක් ගත වුණාද මේ මානසිකත්වය වෙනස් වෙන? ඔව් ඇත්තටම අවුරුදු 2-3ක කාලයක් ගියකට අපි ලොකු මහන්සියක් දරන්න උනා මිනිස්සුන්ට මේක දෙන්නේ ඒ එක්සිබිෂන් දීලා සමහර දේවල් කරලා අපිට ගොඩක් දැනුවත් කරන්න උනා මේ වගේ දෙයක් මේක කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේක අපි සමහර ප්‍රදේශවලට ව්‍යාප්ත වුණාට පස්සේ ඇත්තටම මේ හරි ලේසි වුණා ගොඩක් අයට මේක දැන් කරගෙන යන්න. හේතුව මොකද දැන් දැනුවත් සහ මේකේ තියෙන ඩියුරබිලිටි එක ගැන අවබෝධයක් මිනිසුන්ට ආවා. තියෙනවා. ඔව් වටිනාකමක් තේරුම් ගන්න නිසා මිනිස්සු ගොඩක් දෙනෙක් දැන් සෝල තාක්ෂණය ගැන දන්නවා. ඒ වගේම තමයි පහුගිය කාලය ඇතුළතම තාක්ෂණය පාරිභෝගික දැනුවත්භාවය ඒ වගේම විදුලිය සඳහා වැය වන මුදල පවා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඔබේ අත්දැකීම් වල හැටියට සාමාන්‍ය නිවස් හිමියන්ගේ සෝල තාක්ෂණය ගැන වඩාත් ගැඹුරින් හිතන්න පෙළඹවන මොන වගේ කාරණාද කියන්න පුළුවන්? ඔව් ඇත්තටම මේ මුලින්ම අපි සෝලා පටන් ගන්න කාලේ නෙට් මීටරින්ගමේ විතරයි තිබ්බේ. එතකොට ඇත්තට මුදල්කම ඔය දෙයක් තිබ්බේ නැහැ. ඉතින් ඒ කාලේ ටිකක් ලොකු growth එකක් ගැන වැඩිවීමක් තිබ්බේ නැහැ. හේතුව මේ සෝලා ඉන්ඩස්ට්‍රි එකේ කෙනෙක් ලයිට් බිලක් වැඩියෙන් යන කෙනෙක් තමයි සෝලයක් ගැන හිතන්න ගත්තේ. සෝලා එකට ගිය පිරිවැය වැඩි ඒ කාලේ තිබ්බ මුදලත් එක්ක බලද්දි. එතකොට මේ ටිකක් අර මේ අවශ්‍යතාවයේ තියෙන තෝරාගත්ත පිටසකට තමයි මේ සෝලා කියන ශාස්ත්‍රය ගියේ. ඊට පස්සේ අර සූර්ය බල සංග්‍රාමයේ 2015 ආවත් එක්ක තමයි මේක ලොකු බූස්ට් එකකට ආවේ. මොකද එතකොට මේක ආදායමක් කරගන්න පුළුවන් වුණා. ඔව් ඒ වගේම තමයි චාලක මහත්මයා අපිට දැන් අවුරුදු 10කට කලින් වැඩ අවසන් කරපු අපේ ව්‍යාපෘති සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒවත් එක්ක බලනකොට දැන් නැවත ඔබ ඒ ව්‍යාපෘතිත් එක්ක ඒ කියන්නේ දැනටත් තාමත් ඒ කන්ටිනියු වෙලා යන සහ දිගටම කරගෙන යන ව්‍යාපෘතිත් එක්ක බලනකොට මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුට මේ වගේ ඒ කියන්නේ කාලාන්තරයක් තිස්සේ ගත වෙන ව්‍යාපෘතියක් කරන්න ලැබෙන්නේ බොහෝ කලාතුරකින්. ගොඩක් ව්‍යාපෘති නතර වෙනවා. ඉතින් දශකයකට වැඩි කාලයක් තිස්සේ සාර්ථකව කරගෙන යන මේ සෝලා පද්ධති දකිද්දි මොන වගේ සිතුවිල්ලක්ද ඔබට දැනෙන්නේ? ඇත්තටම ලොකු අහිංසක සතුටක් තියෙනවා. මොකද හේතුව ඒගොල්ලන්ත් එක්ක කතා කරද්දි තියෙන ඒගොල්ලන්ගේ ෆීලින් එක ලොකු දෙයක්. මම උදාහරණයක් ගත්තම එතුමා දැන් නැහැ මේ වෙනකොට ජීවිතුන් අතර. ඒ වුණාට මේ රාජ්‍ය සේවයේ ඉහළ වැඩ කරපු පුද්ගලයෙක් එතුමාගේ වැඩ කරන කාලේ සෝලයක් හයි කරා. එතුමා කියන්නේ උන්වන්ට පුළුවන් කාලේ හයි කරේ. එතකොට දැන් එතුමා විශ්‍රාම ගත කරනකොටත් මට හම්බුණා ඒ කාලේ කතා කරන යාගේ මම ලොකු දෙයක් කරගත්තේ. චාලක මේ
මොකද මට මං සම්පූර්ණයෙන් විදුලි බිලේ නිදහස්. නිදහස්. ඒක සම්පූර්ණයෙන් ඔළුවේ නිදහස්. නැත්තම් මම මේ වෙලාවේ මං ගන්න පෙන්ෂන් එකෙන් මට ඔය කලින් පරිභෝජනය කරන්න බෑ. මට එතකොට ලොකු පිරිවැයක් වෙනවා. මට දරා ගන්න බැරි වෙනවා. මං ඒක ඒ කාලෙම කරගන්න පුළුවන් වුණ එක මට ලොකු දෙයක්. මට අහන වතුර විදුලි බිලක් එනවනේ. එතකොට මේ අතරම වතුරත් අපිට එහෙම දෙයක් තියෙනවා නම් ඇත්තටම වටිනවා. ඒ වගේ අර මිනිස්සු ඒක හරියට ඉම්ප්‍රෙස් වෙනවා. ගොඩක් අපි දැන් පරණ හම්බෙන අය ගොඩක් හරි සතුටුයි මේකේ තියෙන මේ ප්‍රතිඵල විදින එකයි අපි දැන් උදාහරණයක් ගත්තම අපි ලංකාවේ පරණම ඉන්නවට මුල්ම හයි කරපු කම්පැනි එක. එතකොට සමහර කස්ටමර්ස්ලා හම්බෙලා අපි කතා කරනකොට සමහරට අපි දීලා තියෙන වොරන්ටි එක අවුරුදු 5යි. ඒක නේද අවුරුදු 15 කියන්නේ අවුරුදු 13ක් කාලෙ විතර ඒක. ඔව් මං හිතන්නේ මගේ ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ මට ඇත්තටම හම්බ වෙලා ඉවරයි. මොකද ඒ ප්‍රශ්නේදී මට අහන්න තිබ්බේ දැන් මේ වගේ පද්ධතියක් සවිකරපු කෙනෙක්, ඒ කියන්නේ පාරිභෝගිකයෙක්ට, කස්ටමර් කෙනෙක්ට විශේෂයෙන් දැනෙන සතුට, සැනසෙල්ල කිව්වා වගේම බොහොම ලොකු සැනසෙල්ලක් තියෙනවා ඔබගේ පාරිභෝගිකයාට කියන්නේ කස්ටමර්ට. ඒගොල්ලන් ගොඩක් වෙලාවට හිතන්නේ මුදල් ගැන නෙමෙයි. ඒගොල්ලන්ට තියෙන නැත්තම් ඒගොල්ලන් ගත්ත නිවැරදි තීරණයට ඔබතුමාන්ලා වගේ කට්ටිය යොමු කරපු නිසා. ඉතින් අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙනවා චාලක මහත්මයා. බොහෝ දෙනෙක් තාමත් හිතනවා සෝලා කියන්නේ ඇත්තටම තාවකාලීන, ඒ කියන්නේ තාවකාලික රැල්ලක්ද නැත්නම් දීර්ඝකාලීන විසඳුමක්ද කියන එකේ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. එතකොට මේ වගේ දීර්ඝකාලීන ව්‍යාපෘතිවල ක්‍රියාකාරීත්වය දිහා බැලුවම අපිට හිතා ගන්න පුළුවන් ඒක මොන වගේ ඒ කියන්නේ විසඳුමක්ද කියලා. ඔබ මොකද හිතන්නේ? ඔව් ඒකත් ඇත්තටම කියන්න ඕනේ ඕනම දෙයක් කරාම අපි ඒක පවත්වාගෙන යන්න සමහර මේන්ටෙනන්ස් ඒවා කියන්නේ සර්විස් ක්‍රියාකාරකම් කිරීමට අවශ්‍යයි. ඉතින් අපි ඇත්තටම කම්පැනියක් විදිහට මේ වෙනකන් අපේ සියලු පාරිභෝගිකයන්ට අවශ්‍ය පහසුකම් සපයනවා. ඉතින් මේ දැන් මට මතකයි අපේ මාතර ප්‍රදේශයේ අපි සෝල පද්ධතිය සවි කරා. මාතර පළවෙනිම සෝල පද්ධතිය. ඒක සවි කරලා ඉතින් එතන හිටියේ ටියුෂන් කරන ගුරු මහත්තයෙක්. එයාගේ සෝල එක සවි කරලා අපි සම්බන්ධ කරලා එතුමා විදුලි මණ්ඩලයට ගිහිල්ලා පළවෙනි සෝල පද්ධතියට ඩොකියුමන්ට් එක බාර දෙනවා. විදුලි මණ්ඩලේ විදුලි මහත්තයා අහනවා මේ ඔබතුමාට මේක ෂුවර්ද මේ ෂුවර් එක. එතුමා කියන ඒ දවස්වල මම අර මුදල් සම්බන්ධයෙන් ගැටලු ඇති වුණ නමක් තියෙනවා ප්‍රසිද්ධ නමක්. මට එතුමා ඒකට වඩා සිරුවෙලිය සූර්යා ෂුවර් කියලා කියනවා. අද වුණත් කතා කරද්දී එතුමා ඒක බුද්ධ විදිනවා. හැබැයි ඉතින් අපි මේ දේ හරියට කරන්න ඕනේ. මොකද තාක්ෂණික දැනුම අපි ගන්න ඕනේ. ඒ කාලේ ඇත්තම හරි තාක්ෂණික දැනුම හරි සීමිතයි. අපි මේක පටන් ගත්ත කාලේ. දැන් අපි පටන් ගත්ත කාලේ අපි ඕස්ට්‍රේලියානු තාක්ෂණය තමයි ගත්තේ. ඕස්ට්‍රේලියන් කම්පැනියක් එක්ක එකතු වෙලා තමයි ගෙනාවේ. එතකොට මේ නිවැරදි තාක්ෂණය නැතුව කරන ගොඩක් හින්දා තමයි සමහර අයට මේක කරගෙන යන්න පුළුවන්. එතකොට චාලක මහත්මයා මේකේ දැන් සෝලා පද්ධතියක් වසර ගණනාවක් පවත්වාගෙන ආපු කස්ටමර්ස්ලා අපි දැක්කම මොන වගේ ඒගොල්ලන්ට ඒක හරියට බලපවත්වාගෙන යන කාරණාවක් අපිට පැහැදිලි කරන්න පුළුවන්ද? ඒ කියන්නේ මේක හරියට කරගෙන යන නිසා තමයි අපිට මේ දේ අද දවසේ බුද්ධ විඳින්න පුළුවන් වෙන්නේ. ඔව් ඇත්තටම මේ ඒක අපි හරි කරලා තියෙන විදිය අවුරුද්ද හැම කාලයකටම ගැලපෙනවා. ඔව්. නිරෝධිය වෙනස් වෙනවා. වෙනස් වෙන විදියට. ඒක. අනිත් කාරණේ අපිට ඒක හරියට අපි මේන්ටේන් කරනවා. උදාහරණයක් ගත්තම සාමාන්‍යයෙන් සෝල පද්ධතියක් ගත්තම උඩ ඒකට හිරු එළිය වැටෙන වගේම වර්ෂාවට තිබෙනවා. ඉතින් ඕක අර කාලයක් යනකොට ඒක පුස්තය මේ අවපැහැරෙනවා. ඒකට අපි ඒක හරියට නිවැරදි ආකාරයට ක්ලියර් කරගත්තොත් තමයි අපිට මේක දීර්ඝකාලීනව යන්න පුළුවන්. ඒ වගේ දේවල් හරියට කරනවා නම් මේ කස්ටමර්ත් ඇත්තටම වැඩ හයි කරේ කෙනාට ඒක හයි කරපු දවස් ඉඳන් තාමත් ඒ විදිහට යන්න පුළුවන්. ඔව්. එතකොට දැන් සෝලාර් පැනල් එකක් ගන්න කස්ටමර් කෙනෙක්ට චාලක මහත්මයා මට මේක පොඩ්ඩක් පැහැදිලි කිරීම අනිවාර්යෙන් අපේ ගොඩක්ම කියන්නේ මේ වැඩසටහන බලන කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන ප්‍රශ්නයක් තමයි සෝලාර් පද්ධතියක් ගන්නකොට ඒගොල්ලෝ මිල ගණන් තමයි ඉස්සෙල්ලාම සසදා බලන්නේ. හැබැයි මේ ශ්‍රේෂ්ත්‍රයේ ගොඩක් කාලයක් ඉන්න කෙනෙක් විදිහට ඔබ මොකද හිතන්නේ? ඒ කියන්නේ මිනිස්සු ඇත්තටම සැලකිලිමත් වෙන්න ඕනේ ප්‍රයිස් පොයින්ට් එකද? ඒ කියන්නේ මිල ගණන්ද? නැත්නම් වෙනත් කාරණාවක් තියනවද සැලකිලිමත් වෙන්න ඕන? ඇත්තටම මේක හොඳ මේ කාරණය කතා කරන්න ඕනම දෙයක්. මොකද උදාහරණයක් ගත්තම අපේ කම්පැනි කන්සෙප්ට් එකක්. මොකද මම ඉංජිනේරුවෙක්. මගේ දැනුමත් එක්ක මම ඇත්තටම හැම වෙලේම බලන්නේ හොඳ දෙයක් අපි කෙනෙකුට දෙන්න. ඒකට සමහරවිට පිරිවැය වැඩි වෙයි. උනට අපි පිරිවැය නෙමෙයි බලන්නේ ඒකේ තියෙන ගුණාත්මක භාවය. මොකද ගුණාත්මක භාවයේ අපි
හොඳම උදාහරණ මට ගොඩක් තියෙනවා. කියන්නේ ශේෂ්ත්‍රයේ මුදල ගැන විතරක් අවබෝධය තියාගෙන මේක හයි කරන්න ගිහිල්ලා ගොඩාක් පුද්ගලයෝ ඉන්නවා හසුරෙලා. ඉතින් අපි ඒගොල්ලන්ට උදව් කරනවා. ඒත් අර ගැටලුව තියෙන්නේ හරි දේ හරි විදිහට හරි උපකරණ තාක්ෂණයේ තියෙන දේවල් හරියට හයි කරොත් ඒක මුදල සමහරට පොඩි ප්‍රමාණයක් වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඒක දිගු කාලින දෙයක්නේ. අපි දැන් අවුරුදු දෙක දෙයක් නෙමෙයි අපි මේ කරන්නේ. ජීවිතෙත් එක්ක ගැට ගැහිච්ච දෙයක්. අපි අවුරුදු 25 30 කාලයක් මේක දුවන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අපි මේකට සමහරට වෙන පොඩි වෙනස් වීමක් ගැන හිතලා අපි මේක තීරණයක් නොගෙන ඒ හඳහා එක්ස්පීරියන්ස් එකක් තියෙන. ඒ හඳහා අවශ්‍ය දැනුමක් තියෙන කාර්ය මණ්ඩලයක් ඉන්න රජයේ පිළිගත් සර්ටිෆිකේට් එකක් තියෙන ආයතනයක් එක්ක උදාහරණ ගත්තොත් සමිස්ටර් බලසත් රෙජිස්ටර් වෙච්ච කම්පැනි තියෙනවනේ. ඒක නැතුව යන කම්පැනි පවා තියෙනවා. අපි අවබෝධයකින් යන්න මම ඒක වැදගත් විදියටම කියන්නේ. මොකද එහෙම නැති ආයතන ගොඩාක් පැවතගෙන යනවා මේකේ තියෙන අර ග්‍රෝ එක හින්දා. මේක අර පටන් ගත්ත කාලේ ඔය දේවල් නෑ. දැන් මේකට ගොඩක් ට්‍රෙන්ඩින් වෙලා මේක දැන් ගොඩක් ආයෙත් ඉන්ට්‍රස්ට් නේ. එතකොට හරි ලේසි මිනිස්සුන්ට මේ දේවල් වැරදි අවබෝධ දෙන්න. දීලා මේ මුදල මත පදනම් කරලා මිනිස්සුන්ව රවට්ටන්න. අනිවාර්යයෙන්. ඇත්තටම අපි හොඳ දෙයක් හරි විදියට හරි තැනකින් කරනවා නම් කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ පොඩ්ඩක් හොයලා බලන්න ආයතනයේ ශාලක මහත්මයා හරියටම කිව්ව හොඳ දෙයක් හරි විදියට කරන එක තමයි ඒකේ ලොකුම වටිනාකම තියෙන්නේ. ඒතකොට සෝලා පද්ධතියක් සවි කරන වෙලාවට සමහරක් වෙලාවට අපි කතා වුණා මේ ප්‍රශ්නේ ඇත්තටම පහුගිය ප්‍රශ්න දෙක තුනේම සමහරක් කස්ටමර්ස්ලට ඒ වෙලාවේ ඒක ලොකුවට හිතෙන්නේ නැතුව වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ අගයක් දැනෙන්නේ නැහැ. ඒතර අපේ පළවෙනි ඔබතුමාගේ පාරිභෝගිකයා වගේ ඒ කියන්නේ යාට අවුරුදු ගාණක් ගියාට පස්සේ දැනෙන සතුට සහ ඒකේ තියෙන අග මුදලට වටිනාකමක් ඒ දේ සම්බන්ධයෙන් ඇත්තටම මේ එහෙම කියන්නේ විශේෂයෙන් කියනකොට ඔබතුමාට ඒක සතුටක් අනිවාර්යෙන්. ඔව් ඇත්තටම ලොකු සතුටක්. ගොඩක් අයගෙන් මම ඒක අහන්න හම්බෙලා තියෙනවා. මම අවුරුද්ද දැන් මේ ගත කරලා තියෙන කාල සීමාවේ මේ ගොඩක් අය හම්බෙලා තියෙනවා මට. ඉතින් හැමෝගෙම තියෙන්නේ අර ලොකු දෙයක්ම අපි මේ කරගත්තේ. මොකද මේක ඇත්තටම එකක් එයාලා ලොකු සතුටක් විඳිනවා. මේක අපි නිදහසක් විදුලි ශක්තියක් අපි නිෂ්පාදනය කරනවා. අපි මේ පුනර්ජනනීය බලශක්තිය අපි පාවිච්චි කරනවා. පරිසරයට අපි දෙයක් කරනවා. රටට දෙයක් කරනවා කියන එකත් තියෙන අතර තව ඒකොල්ලන් මේක මේ මොන වගේ දේවල්ද අගය කරන්නේ? එකක් එක අගය කරන්නේ ඇත්තටම මේකේ මේ දිගු කාලීනව ඒගොල්ලෝ බලාපොරොත්තු වුණාටත් වඩා මේක පවතින පැවතීම සහ මේකේ තියෙන හිසරදයක් නැතුව මේක දුවන්න පුළුවන්. ඒක තමයි ගොඩක්ම විශේෂ වෙන්නේ. ඔව්. එතකොට ඔබ ආරම්භ කළ මුල් කාලේ අපි නැවත අපි අතීතයට ආයිත් නේවාසික ව්‍යාපෘති අතරින් අදටත් ඔබගේ මතකයේ තදින්ම රැඳිලා තියෙන විශේෂ ව්‍යාපෘතියක් තියෙනවද? ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකක් තියෙනවද? ඔව් ඇත්තටම අපේ පළවෙනිම ප්‍රොජෙක්ට් එක ගත්තොත් ඒ වගේ එකක්. අපි ඔය මේක පටන් අරගෙන මේක දන්නෙත් නෑ මේ ඉන්න අතර ගමන් කරනකොට එක තැනකදී අපිට හම්බ වෙනවා මේ වෛද්‍යවරයෙක්. එතුමා ගොඩක් අලුත් දේවල් වලට අත ගහන කෙනෙක්. ඒතොර කවුරුත් මේව කරලා නැති කාලේ එයා මට කතා කරලා කියනවා මේක අපි කරමු චාලක මේක මට කරන්න හරි ආසයි. කවුරුත් සෝලර් පැනල් එකක් වහලකවත් දැකමු නැති කාලෙක. එයා තමයි කතා කරලා අපේ පළවෙනි සෝලර් පද්ධතිය හයි කරේ. මට දැන් ඔක හයි කරන දේවල් එයා ළඟට වෙලා බලලා ඔක අපිත් පළවෙනි එක්ස්පීරියන්ස් එක. අපිත් දෙක දැන් හයි කරලා බලනවා අපි මේ කිව්ව දේ ඇත්තටම කරන්න කියන දේ සක්සස්ද කියලා. ඉතින් හයි කරලා පළවෙනි දවසේ කතා කරලා මේ තියෙන එකත් එක්ක එයාත් ඒක සැටිස් වුණා. ඊට පස්සේ එයා කතා කරලා එයාගේ යාළුවන්ට කියනවා මේක මේ වැඩ කරන්නේ කොහොමද කියලා. හිරු එළියෙන් විදුලිය නිෂ්පාදනය වෙනවා. ඉතින් අර අපිටත් පොඩි අභිමානයක් අපිත් මේ වගේ බලාගාරයක් කරලා දුන්නා කියලා. ඒක තමයි ඇත්තටම පළවෙනිම මේ කියන්නේ මට කියන්න ඕන දේ. මතකයේ රැඳී තියෙන ප්‍රොජෙක්ට් එකක්. මොකද පළවෙනි ප්‍රොජෙක්ට් එක ඒ සහ ඒකෙදී තමයි අපි සමහර දේවල් අපි ඉම්ප්ලිමන්ට් කරන්න හම්බුනේ. අනිවාර්යයෙන්. අනිත් කාරණේ අපි කියන්න ඕනේ මේ ඒ වෙනකොටත් අපි දැන්ට පාවිච්චි කරන ලංකාවේ පාවිච්චි කරන ඒ තාක්ෂණයෙන්ම අපි පළවෙනි පද්ධතියට පවා ලබා දුන්න හේතුව අපි ඕස්ට්‍රේලියානු කම්පැනි එකක් අපේ හා කොලැබොරේෂන් කම්පැනි තමයි මේව කරේ. එතකොට ඒ සියලු තාක්ෂණي අපි එහෙන් ඕස්ට්‍රේලියාවෙන් තමයි ගෙන්න ගත්තේ. එතකොට ඒ ඔක්කොම ඒ දුන්න කස්ටමර්ට තාමත් ඒ කස්ටමර්ගේ සිස්ටම් එක වැඩ කරනවා. මේ එහෙ මුකුත්ම ගැටලුවක් නැහැ. දැන්ට තියෙන ප්‍රොටෙක්ෂන් ලෙවල් ඉස්සර නැහැ අතරම. ඒ තිබුණත් ඒක කිසිම ගැටලුවක් නැතුව දුන්නා. ඒක හේතුව මේ එකක් අපි ඇත්තටම කරන දේට සාධාරණයක් කරන්න ඕනේ. එතකොට අපිට ඒක දැකලා සතුටු වෙන්න පුළුවන්. සතුටු වෙන්න පුළුවන් අනිවාර්යයෙන්. ඒක තමයි වැදගත්ම දේ. ඉතින් ඒ දේ මම සතුටු වෙනවා.
මට ඒක අර එතුමා හම්බෙලා ඒ කතා කරලා ඒ කිව්ව දේවල් එක්ක ලැබිච්ච මේක ඇත්තරම ඒක තමයි කියන්න තියෙන පළවෙනිම ඔව් බොහොමත්ම ස්තුතියි. ඒක ඇත්තටම හරිම සුන්දර මතකයක් වෙන්න ඕනේ චාලක මහත්මයා ඔබතුමාට. නේවාසික ව්‍යාපෘති ගත්තොත් හැම ගයක්ම එකකට එකක් වෙනස්. ඒ කියන්නේ එක එක වර්ගයේ ගෙවල් තියෙනවා. වහලවල් වෙනස්. එතකොට බල ශක්ති පරිභෝජනය වගේම පාරිභෝගික බලාපොරොත්තු වෙනස්. ඒ කියන්නේ එක ගෙදරක වෙනම විදිහට පරිභෝජනය කරන්න පුළුවන් බල ශක්තිය තවත් ගෙදරක තවත් විදිහට. ශ්‍රේෂ්ඨයේ අපි කතා කරා වගේ වසර 14ක අත්දැකීම් එක්ක කිසිම පොතකින් තාක්ෂණික පුහුණුවකින් ඉගෙන ගන්න බැරි අත්දැකීම් වලින් ඉගෙනගත්ත අමතක නොවන පාඩම් මොනවද? ඕක පළවෙනි වැඩි ඉඳන් අපිට කරන්න ඉච්ච දෙයක්. මොකද උදාහරණ ගත්තම අපි මේ තාක්ෂණය ගන්න ඕස්ට්‍රේලියාව හරහා. ඒක සමගියෙන් ගොඩක් ඈත රටක්. ඒතර ඒකේ ගොඩක් වාහලේ තියෙන ඇන්ගල් එක අංශ 45ක් වගේ ඇන්ගල් එකකට තමයි සෝලර් පැනලුත් සයි වෙන්නේ. ඒතර ඒකට තමයි මේ ඔක්කොම හදලා තියෙන්නේ. දැන් අපේ වහලවල ඊට වඩා ඇන්ගලුත් තිබ්බට අපේ සමගයට ආසන්න රටක්. ඒතර ගොඩක් ඇන්ගල් එකක් කියන්නේ ආනතියක් අඩුවෙන් තමයි අපිට මේක සවි කරන්නේ. මේකට අංශක 10ක 8ක වගේ ඇන්ගල්. එතකොට අපිට මේක තියෙන ස්ටෑන්ඩඩ් සිස්ටම් එක සම්පූර්ණයෙන් අපිට වෙනස් කරන්න ඕන. අනිවාර්යයෙන්. ඒක විතරක් නෙවෙයි වහලවල් වේරියේෂන්. දැන් අපේ තියෙන වහලවල් මේ ලෝකෙ තියෙන හැම වහලවලම අපේ රටේ තියෙනවා. තියෙන ඔක්කොම ඩිසයින් අපි හයි කරලා තියෙනවා. වහලවල් කෑලි තියෙනවා, කෑලි තියෙනවා. ඉතින් ඒවට හරියන්න ගොඩාක් වෙනස්කම් කරන්න උනා. සහ අපි හිතන් හිටපු සමහර ඇන්ගල් ගැන අපි පොතපතින් ගත්ත ඇන්ගල් එක ගැන අපි දැන් ඒ ඩිසයින් ගැන දැනගත්ත දේවල් ප්‍රැක්ටිකලි අපි එක්ස්පීරියන්ස් කරලා බලමු ඊට වඩා හොඳ දේවල් අපිට හම්බ වෙනවා. ඒක තමයි වැදගත්ම දේ. ඔව් චාලක මහත්මයා තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ කාලයත් ඇතුළතදී කියන්නේ මේ දීර්ඝ කාලීන මේ ව්‍යාපෘති එක බලනකොට නිෂ්පාදක වරුන්ගේ පැත්තෙන් ගත්තොත් මොන වගේ සපෝට් එකක්ද මොන වගේ සහයෝගයක්ද ඔබට ලැබිලා තියෙන්නේ සහ අපිට පොඩ්ඩක් ඒ ගැන කියන්න මොකද ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් සිස්ටම් එකක් හයි කරාට පස්සේ ඒකට තියෙන ආෆ්ටර් සර්විස් එක ඒකට තියෙන සපෝට් සර්විස් එක මොන වගේ දෙයක්ද ඔබට කියන්න පුළුවන්? ඔව් ඇත්තටම මේ ගොඩක් හොඳ ප්‍රශ්නයක් ඒකත්. මොකද අපි කොච්චර අපි දැන් නොකරත් අපි අතර මේ ලංකාවේ මේ කිසි දෙයක් දැන් මැනුෆැක්චර් කරන්නේ නැහැ. ඉතින් අපි ඒව ආන කරන්න යනවා විදේශ රටවල් වලින්. ඔව්. ඉතින් දැන් අපිත් එක්ක මම කියන්න ඕනේ පටන් ගන්න මුල්ම කාලේ ගිය කම්පැනි එක ගුඩ්වි කම්පැනි එක. ගුඩ්වි කම්පැනි. ඔව්. ඉතින් ඒගොල්ලෝත් එක්ක දැන් අවුරුදු දැන් 13ක කාලයක් වෙනවා 13 14 කාලයක් වෙනවා. ඒ පැවැත්වගෙන ආපු ඒ මේ පාර්ට්ෂිප් එක සහ සම්බන්ධතාවය තාම ඒ වගේම තියෙනවා. ඉතින් ඒ වගේ තව අපේ ආයතන තියෙනවා. ඉතින් අපි හරි සන්තෝෂයි ඒ වගේ ආයතන පැවතීම කස්ටමර් තියෙන ට්‍රස්ට් එකන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් අපි ඔබ මේ කරගෙන ආයතනයේ අපි සම්බන්ධ කරගෙන ආයතනය තුනට අපිට වොරන්ටියක් දෙන්න බෑ. දෙන්න බෑ. ඔව්. ඒ ආයතනයේ පැවැත්මත් අපි බලන්න ඕනේ. ඒ වගේ තියෙන ඒව අපි තෝරගන්නවා. තෝරගෙන තමයි ඒ කියන්නේ පොඩ්ඩක් කළ මුල්ම කාලේ අපිට තියෙන සමහර ගැටලු. ඒක අපි ඒ දවස්වල අපි ගත්තේ ඕස්ට්‍රේලියන් කම්පැනි එකකින් එහි එක්ස්පීරියන්ස්. අපිට වඩා කලින් තමයි ඕස්ට්‍රේලියාවේ සෝලාර් ඉන්ඩස්ට්‍රි එක ගියේ. එතකොට එයාලගෙන් එක්ස්පීරියන්ස් අරන් තමයි බ්‍රෑන්ඩ් තෝරගත්තේ. ඒ තෝරගත්ත බ්‍රෑන්ඩ් ඇත්තටම තාම හොඳයි. තාම හොඳයි. බයිරතු කියන්න ඕන. හරිම සතුටුයි ඒක දැනගන්න. ඉදිරියේදී නිවාස සෝලාර් පද්ධති සඳහා බැටරි මගින් බලශක්තිය ගබඩා කිරීමේ ක්‍රමය සාමාන්‍ය දෙයක් බවට පත්වෙයි කියලා ඔබට විශ්වාස කරන්න පුළුවන්. ඔව් ඇත්තටම මේකත් හොඳ ප්‍රශ්නයක් සහ කාලෝචිතයි. මොකද මේ දැන් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා සෝලාර් අපි දැන් ලොකු ප්‍රමාණයක් ඔය මුදල්කමේ හින්දා පද්ධතියට එකතු කරලා තියෙනවා. ඉතින් ඔය ඔක්කොම එකතු කරලා හැදෙන ඔක්කොම දවල් කාලේ අපි නිෂ්පාදනය කරන්නේ. ඔව්. ඉතින් දැන් ඒක අපිට බැලන්ස් කරන්න අමාරුයි. සෝලාර් හයි කරපු කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා සෝලාර් පද්ධතිය ඕෆ් වෙනවා කියන. ඉතින් මේ ඔය හයිබ්‍රිඩ් සිස්ටම් එක එතකොට ඩෙවලොප් වෙලා තිබ්බේ අපි ඔය කරන කරා. දැන් ඒක ගොඩාක් ඇඩ්වාන්ස් ගොඩාක් දේවල් ගන්න ඕනේ. මම ගොඩක් එක්ස්පෙරිමන්ට් කරලා තියෙන එකට එක්ක. ඉතින් මං හිතන්නේ අනිවාර්යෙන් මේ ග්‍රෝ වෙනවා. මේක කට්ටිය මාර ඉන්ට්‍රස්ට්. දැන් ඇත්තටම අපි දැන් උදාහරණයක් ගත්තොත් අපි දැන් සෝලාර් ඉන්වර්ටර්ස් සිස්ටම් අපි කියමු 40ක් හයි කරනවා කියලා. 40න් 100 හයි කරන සිස්ටම් වලින් 75ක් 80ක් කට්ටිය ඉන්නේ මේ හයිබ්‍රිඩ් සිස්ටම් එක අපිට ඕනි කියලා. එකක් ඒගොල්ලෝ සේෆ්ටි පැත්ත හිතනවා Tamanට පවර් කට් එකක් නැත්te යන්න කියන එක සහ ගොඩාක් අයට ප්‍රශ්න තියෙනවා ඇප්‍රූවල් එකක් ගන්න බෑ එලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ මේ පැත්තේ සෝලාර් පද්ධතිය හයි කරලා සම්පූර්ණයි. ඉතින් ඒක නාර වෙන තියෙන විකල්ප මොකක්ද අපිට මේ වගේ හයිබ්‍රිඩ් සිස්ටම් එකක් යනවා. අවශ්‍යයි. කවදාරි දවසක ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ හැකියාවක් හම්බුනොත් ඒක සම්බන්ධ කරගන්නවා. ඒ වගේ අර ස්මාර්ට් විදියට කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි ගොඩක් කට්ටිය මේකට යනවා. මගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක මම කියන්නේ 100% ඔක
තව අවුරුද්දක් වගේ කාලයක් යනකොට ගොඩාක් අය මේ හයිබ්‍රිඩ් සිස්ටම් එක වැළඳගන්න හේතුව අපේ ඉන්න කස්ටමර්ස්ලා ගොඩක් අය අපිට කතා කරලා සීන සිස්ටම් එක හයිබ්‍රිඩ් එකට කන්වර්ට් කරගන්න. කන්වර්ට් කරගන්න. එයාලට සමාන පිරිවැයක් යනවා. සාපේක්ෂව ඒ වුණාට ඒගොල්ලෝ හරි කැමති වැඩේට. මොකද ගේම් ගේට එතකොට නිවාස වලින් හැම දෙයක්ම කියන්නේ හැම තැනකින්ම වෙනස්. එතකොට සෝල තාක්ෂණය ඉතාමත් වේගයෙන් දියුණු වෙන තාක්ෂණයක්. අපි අද බැලුවොත් අවුරුදු 10කට කලින් බැලුවොත් තාක්ෂණය ඇත්තටම වෙනස්කම් ගොඩක් ඇවිල්ලා තියෙනවා. මේ ශාස්ත්‍රයේ අපි නැවතත් මතක් කරොත් අපේ ඔඩියන්ස් එකට දශකයට වැඩි කාලයක් ගත කරලා තියෙද්දි තවමත් මේ ශාස්ත්‍රයේ රැඳිලා ඉන්න පෞද්ගලිකව ඔබව උනන්දු කරන, ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක්ව ඉන්ඩස්ට්‍රි එකකට ඉන්ට්‍රස්ට් එකක් පවත්වාගෙන යන්න කාරණා කීපයක් තියෙනවා. එතකොට අවුරුදු ගණනාවක් ගත වෙලත් මේ එකම ශාස්ත්‍රයේ ඔබ රඳවන රහස අපි දැනගන්න කැමතියි. ඒක ඇත්තටම රහස මම ඉංජිනේරුවෙක් නිසාම තමයි එකක්. මේකේ තියෙන තාක්ෂණයේ අප්ඩේට් වීමේ වේගය. ඒ කියන්නේ බෝරින් නෑ. දේවල් අලුත් වෙනවා, අපිට හිතන්න දේවල් තියෙනවා, වැඩ කරන්න දේවල් තියෙනවා. ගොඩක් දේවල් එකතු වෙනවා. ඉතින් එතකොට හැම වෙලෙම අප්ඩේටඩ්. මට උනත් ඒක දෙකක් හදලා ඔයක තියලා ඉන්න හිතෙන්නේ ආයෙ ඇවිල්ලා මේකට එකතු වෙලා අලුත් දෙයක් ඇවිල්ලා අපි මේක කරමු කියලා බලන්න හිතන්න මයින්ඩ් සෙට් එකක් ඇවිල්ලා තිනවා. දැන් අපි තව ශේෂ්ත්‍රයේ දේවල් කරත් සෝලා ශේෂ්ත්‍රයේ මගේ අපි පැත්ත පටන් ගත්ත එකට හැම වෙලේම එන්න හිතෙනවා. මොකද ඒකට හැම සැරේකම සාමාන්‍ය මාස කීපයකදී හැම වෙලේම අලුත් දේවල් එකතු වෙනවා. ඒත් අපිට හිතන්න දේවල් ගොඩක් තියෙනවා. ඒක මේ ඇත්තටම හොඳයි. ඒක විශේෂ කාරණාවක්. ඇත්තටම ටෙක්නොලොජි එක කාලෙන් කාලෙට ඩිවෙලොප් වෙනකොට අපිට ඇත්තට මේක ඉන්ට්‍රස්ට් එක තව තවත් වැඩි වෙනවා මිසක් මම හිතන්නේ ඔබතුමා කිව්වා වගේ අඩු වෙන්නේ නැහැ. ඉතින් අපේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට මොන වගේ දෙයක්ද ඔබ අද මේ ඉන්න ඉන්ඩස්ට්‍රි එකේ සහ මොන වගේ දෙයක්ද ඇඩ්වයිස් එකක් විදිහට දෙන්න පුළුවන් මේ සෝලා පද්ධතිය ඒගොල්ලන් හයි කරගන්න ඕනේද? නැත්නම් මොන වගේ අදහසක්ද ඔබ කිව්වේ? ඔව් ඇත්තටම මම කියන්නේ දැන් හයි කරනවා නම් අනිවාර්යයෙන්ම හයිබ්‍රිඩ් සිස්ටම් එකකට යන්න කියලා. හේතුව එක හේතුවක් මොකද මේ අපේ ඉන්න පරණ කස්ටමර්ස්ලාගේ අදහස් බැලුවම එයාලා බොරි වෙනවා අපිට ඒ කාලේ ඔහොම තාක්ෂණයක් තිබ්බේ නෑනේ කියලා. ඒ හින්දා මම කියන්නේ යන්න සෝල පද්ධතියක් හයි කරන කෙනෙක් යන්න තියෙන අලුත්ම ටෙක්නොලොජික සහ අලුත්ම තාක්ෂණයටම යන්න. මොකද මේව මාර වේගෙන් අප්ඩේට් වෙන්නේ. ඒත් අපි මේකේ තියෙන පරණ එකක් ගැන හිතලා යනවා කියන්නේ අපි ගොඩක් පස්සට යනවා. තියෙන අලුත් තාක්ෂණය අපි වැළඳ ගන්න ඕනේ. මොකද ඒක තවත් වෙනස් වෙනවා. තව ළඟදී මොකද මේක ලෝකෙව රිසර්ච් කරන දැක්කම හරියටම චයිනා තමයි මේකට ගොඩක්ම මැදිහත් වෙන්නේ. මැදිහත් කරු වෙලා තියෙන්නේ. යාලා ගොඩක් මේ ගැන රිසර්ච් කරනවා, ඩිවෙලොප් කරනවා, බැටරි පැත්ත ඩිවෙලොප් කරනවා, ඉන්නවට සෝලාර් ඔක්කොම ඩිවෙලොප් කරන වේගේ අපිටත් හිතා ගන්න බෑ. මම ඉගෙන ගන්න කාලේ මම ස්ටඩි කරන කාලේ මම කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ මම ඉගෙන ගත්ත සෝලාර් සෙල් එකේ ඉෆිෂියන්සි එක දැන් මේ කාලේ වෙනස් වෙලා තියෙන විදිහකට මටත් හිතා ගන්න බෑ. ඒ කාලේ හිටියනම් මෙහෙම පැනල් එකක් තියේද කියලා. ඒ වගේ අර ඒක නිසා තියෙන අප්ඩේට් නිසා යන්න තියෙන අලුත්ම ටෙක්නොලොජික තාක්ෂණය වැළඳ ගන්න කියලා මම කියනවා. මොකද එයාට ඒක තේරෙන්නේ තව අවුරුදු 4-5ක් ගියාම අපරාධි මට මේකට යන්න බැරි වුණා කියලා. ඔව්. ඇත්තටම කියනවා නම් චාලක විජයනායක මහත්මයාට අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපත් සමග සම්බන්ධ වුණාට What's Next වැඩසටහනත් එක්ක. ඔහු Green Light Solar ලංකා ආයතනයේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂකවරයයි. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබගේ කාර්යබහුල වෙලාවේ සහ ඒ කියන්නේ මේ වගේ වැඩසටහනකට මේ වගේ කරුණු අපිට ගොඩක් ලබා දුන්නට. ඉතින් බොහොමත්ම ස්තුතියි මහත්මයා. ඊළඟ වැඩසටහනට අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා What's Next